ඔබ නැවතත් අඟහරුවාදා නුග සෙවණත් සමගින්. හිතවතුනි මේ අපේ රටේ විවිධ ළමා සමාජ තිබෙනවා. විශේෂයෙන්ම ළමයින්ගේ සුපසාධනය උදෙසා නැත්නම් ළමුන්ව සමාජගත කරන්න සහ ළමුන්ගේ සුපසිත උදෙසා බිහි වුණු විවිධ ළමා සමාජ තිබෙනවා. ඒ අතුරින් මුතුහර ළමා සමාජයට ප්‍රමුඛතාවයක් වෙලා තියෙනවා. ජාතික රූපවාහිනිය හරහා දිවෙන දීප ව්‍යාප්තව සිදු කරන මුතුහර ළමා සමාජය අපේ රටේ අසම් මුල්ලක් නැර සිටින දරුවන්ගේ සුබසිත උදෙසා සහ ඔවුන්ගේ හැකියාවන් ඔපනවවා ගන්නට ඔවුන් රටට සමාජයට වැඩදායී පුද්ගලයන් විසින් එළියට යොමු කරන්නට මේ ළමා සමාජය හරහා හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂකවරියක් වන ලලිතා සිරිවර්ධන මහත්මියගේ සංකල්පයකට අනුව ආරම්භ වුණු මුතුහර ළමා සමාජය මේ වන විට අපේ රටේ දීර්ඝ කාලයක් ළමා සමාජයක් වෙනුවෙන් ළමා පරපුර වෙනුවෙන් විශේෂ දායකත්වයක් වැඩ කොටසක් කරපු ළමා සමාජයක් ලෙස අපිට හඳුන්වන්නට පුළුවන්. මුතුහර ළමා සමාජය ලංකාවේ පමණක් නොවේ වර්තමානයේ වන විට ජාත්‍යන්තර තලයේ පවා විසිරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න අපි සූදානම්. මුතුහර ළමා සමාජයේ මගින් මුළු ලෝකෙම සිටින ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් මොන වගේ වැඩ කොටසක්ද කරන්න කියන එක පිළිබඳව කතා කරන්න සූදානම්. වෙලාව මතක් කරගෙන ඇවිල්ලා. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. හොඳයි. අපේ රටේ ඉඳලා වෙන රටකට ගිහිල්ලා ඒ සංස්කෘතියන්ට හැඩගැහිලා ආය නැවත අපේ රටට එනකොට විශේෂයෙන්ම පවුලක් ලෙස වෙන රටකට ගිහිල්ලා ඉඳලා එනකොට දෙමව්පියන් තියෙන බයත් තමයි අපේ දරුවන් ඒ සංස්කෘතියට හුරු වේද? ආයි අපේ රටට ආවහම මේ සංස්කෘතිය පිළිගනීද නැද්ද කියන ප්‍රශ්නේ තිබෙනවා. හැබැයි ඕස්ට්‍රේලියාවේ මේ තත්ත්වය මගහරවා ගන්නට මුතුහර ළමා සමාජය ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය සංස්කෘතිය, දේශීයත්වය මේ හැම දෙයක්ම අපේ දරුවන් එක්ක බෙදා හදා ගන්නට මේ කටයුතු කරනවා. ඉතින් ඒ පිළිබඳව කතා කරන්නද අපි සූදානම්. ඒ පිළිබඳව කතා කරන්නට ඕස්ට්‍රේලියාවේ මුතුහර ළමා සමාජයේ සංවිධායක වස්සලා ඉෂ්ටවීර මහත්මියත් ඒ වගේම සාමප්‍රිය සුමනසේකර මහත්මයාත් අපත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයිබෝන් උපදෙපරට. ආයිබෝන් ආයිෂා පුතා. මුතුහර ළමා සමාජය ජාත්‍යන්තරයට යාම කොහොමද ඔබ දකින්නේ? අත් වශයෙන්ම 2009 වසරේදී ඒ ශ්‍රී ලාංකික සම්භාවයක් ඇති අපේ දූ දරුවන්ට ලාංකිකත්වය නැත්නම් ශ්‍රී ලාංකිකත්වය ඒගොල්ලන්ගේ අනන්‍යතාවය ඔවුන්ගේ සංස්කෘතික ගතිගුණ ගැන අවබෝධයක් ලබා දීමේ අරමුණෙන් තමයි සිඩ්නි නුවර ප්‍රථම වරට ප්‍රථම ජාත්‍යන්තර මුතුහර සංවිධානය මුතුහර ළමා සමාජයේ සංවිධානය වුණේ. ශ්‍රියානි අබේනායක මහත්මියගේ තමයි ඒක ආරම්භ කරේ මේ රූපවාහිනී සංස්ථාවේ මුතුහර නිලධාරීන් සමග එකතු වෙලා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් සිඩ්නි නුවර ගත්තොත් දැන් සිඩ්නි නුවර තියෙනවා අපේ සිංහල පාසල් තියෙනවා. එතකොට වෙනත් නැටුම් ගැයුම් ගායනා කරන පාසල් තියෙනවා මේ සිංහල දේවල් උගන්වන්න. නමුත් අර විශේෂයෙන්ම ළමයින්ගේ ඒ කියන්නේ ලංකාවේ ළමයින්ගේ ගතිගුණ සිතුම් පැතුම් නැත්නම් ලාංකිකත්වයේ පිළිබඳව ළමා තියෙන සංවිධානය තමයි මුතුහර. මොකද ඒගොල්ලෝ තමයි ලංකාවේ ළමයි එක්ක සංවිධානයක් හැටියට අන්‍යෝන්‍ය සහයෝගතාවයක් සුහදතාවයක් ඇති කරගන්නේ. ඉතින් මේ අවුරුදු 5 ඇතුළත අපි නොයෙකුත් අභියෝග වලට මුහුණ දීලා ඒ පිළිබඳ යම්කිසි සාර්ථකත්වයක් අපි ලබාගෙන තියෙනවා ආයෂන් පුතා. මොන වගේ වැඩ කටයුතුද සිද්ධ වෙන්නේ විදේශ රටකදී? ඔබතුමීකින් අහන්න මත්සලා මහත්මිය. විශේෂයෙන් මෙතෙන්දී කියන්න ඕනේ ආචාර්ය ලතා සිරිපත්තන මහත්මිය මේ මුලින්ම ආරම්භ කිරීමේදී ප්‍රධාන අරමුණක් තිබුණා. ඒ තමයි දරුවන්ගේ සහජ දක්ෂතා පෙන්වන්න පුළුවන් තෝතැන්නක් නිර්මාණය කිරීම. ඒත් එක්කම ළමයින්ට ළමයින්සේ ජීවත් වෙන්නත් ඔවුන්ගේ විවේක කාලය අර්ථාන්විත දෙයකට යොමු කරන්නත් අරමුණක් වෙලා තිබුණා. ඉතින් මෙතෙන්දී මේ ඕස්ට්‍රේලියාවට මුතුහර පැමිණීමේදී විශේෂත්වයක් තියෙනවා. මෙහි ලාංකික මේක ශ්‍රී ලංකාව තුළ තියෙන ළමා සමාජවලට වඩා වෙනස් තත්වයක්. ඒ තමයි ඕස්ට්‍රේලියාව කියන්නේ බොහොම නිදහස් රටක්. බහුසංස්කෘතික රටක්. විවිධ ආගම් තියෙනවා, භාෂාවල් තියෙනවා. අපේ දරුවෝ ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඔවුන් නිතරම ගැටෙන්නේ වෙනත් සංස්කෘතීන් සමග. ඒ අතරේ අපේ සංස්කෘතියත් රැකගෙන ඉදිරියට යන්න යොමු වෙලා තියෙනවා. ඉතින් එවැනි සමාජයක් විශේෂම මුතුහර ක්‍රියාත්මක වෙද්දී
අපිට අර මුලින් තිබ්බ මේ අරමුණ ගැන විශේෂයෙන්ම හිතන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේක නැටුම් ගැයුම් පමණක්ම සීමා නොකර ඒ දරුවාගේ මොකද නිදහසේ ලැබෙන හැමදේම ඒ ළමයින්ට පහසුවෙන් ගන්න පුළුවන්. හැබැයි එක දෙයක් ඒගොල්ලන්ට අඩුයි. ඒ තමයි මේ කාලේ විවේක කාලය කියන එක. ඒ තරමටම ක්‍රියාකාරකම් ගොන්නක් ඒගොල්ලන්ට තියෙනවා. ඉතින් මෙතනදී මේ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න උනා අපිට ඒ ලැබෙන සුළු කාල සීමාව කොහොමද අපි අරමුණක් ඔස්සේ ගෙනියන්නේ මේ වැඩක් ඇති දෙයක් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඇත්තටම සතුටින් කියන්න ඕනේ මේ වෙලාවේදී දෙමව්පියන්ගේ දායකත්වයක් අපිට බොහොම හොඳින් ලැබිලා තියෙනවා. ඒ වගේම දරුවෝ මට ලොකු අභියෝගයක් තිබුණා. මං හිතුවේ නැහැ මේ තරම මේක වෙළඳගනී කියලා. මොකද සිඩ්නි වලට වඩා වෙනස් දෙයක් මං හිතනවා මේ මං හිතන විදිහට මෙල්බර්න් නුවර මේ ළමා සමාජය තව තියෙනවා කීපයක්. ඉතින් ඒ ළමා සමාජ අතර විශේෂත්වයක් තියෙනවා මුතුහර ළමා සමාජයට හේතු තුනක් නිසා. එකක් තමයි අද කාලේ ඉන්න දෙමව්පියෝ ඒ කියන්නේ ලංකාවේ ජීවත් වෙද්දී ළමයි විදිහට ඉන්නකොට දැකපු මුතුහර සහ ඒ මුතුහර පිළිබඳ ඔවුන් තුල තියෙන විශ්වාසය. දෙවෙනි එක තමයි මේක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ මම විශ්වාස කරන විදිහට තියෙන එකම මේ රූපවාහිනී මාධ්‍ය තමයි මේ කියන්නේ ජාතික නාලිකාව තමයි එකම රූපවාහිනිය මේ ළමා සමාජයක් එක්ක අත්වල බැඳගෙන යන. ඉතින් දෙමව්පියෝ කැමති අර තමන්ගේ දරුවන්ගේ දේ ලෝකෙටම පෙන්වන්න මේ විදිහ මාධ්‍යයක ඉන්න. ඒක දෙවෙනි එක. මේ තුන්වෙනි එක තමයි අර සාම කිව්වා වගේ අපේ අනන්‍යතාවය රැකගෙන මේ ගමන යන්න දරුවන්ට අපේ සිංහලකම කියන්නේ ශ්‍රී ලාංකීය මේ කියන දේ රැක ගන්න දරුවන්ට මේ දරුවන් යොමු කරන්න ඕනේ කියන මෙන්න මේ හේතු කාරණා තුන නිසා බොහොම හොඳින් මුතුහර වැළඳගත්ත දෙමව්පියෝ සහ දරුවෝ. සාමාන්‍යයෙන් දැන් විදේශ රටක ඉඳලා මේ දේශීයත්වයේ එලිපෙහෙලි කරන ටිකක් අමාරුයි. ඇයි මුතුහර වගේ වැඩසටහන තෝරගත්තේ දරුවන්ට මේ දේවල් තින්න කරන්න ඕනේ කියලා? මොකද ඒක ඉතින් ප්‍රධානම දේ තමයි ඉතින් ඒක අපි දන්න කියන දේ තමයි මිනිස්සු දැනගෙන හිටියේ. මොකද අපි දන්නවා මුතුහර ළමා සමාජය ගැන සෑහෙන අවබෝධයක් තිබුණා යම් දෙමව්පියන්ට. මම දැන් අවුරුදු 25ක් විතර වෙනවා. එතකොට එච්චරම මුතුහර හුඟක් වෙලාවට දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඊ타මත්ම කැමැත්තෙන් තමයි අර වත්සලා කිව්වා වගේ ළමයි වෙව්වේ. නමුත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආයිෂාන් අපිට යම් අභියෝග තියෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් ලංකාවට ඒ නිදහසත් එක්කම ඕස්ට්‍රේලියාවේ දැන් විශේෂයෙන්ම පොඩි ළමයි එක්ක වැඩ කරනකොට අපි ඕස්ට්‍රේලියානු ඒ තියෙන නීති පද්ධතිය තුල තමයි අපි ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒ කියන්නේ ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ තව ඔය යම් අපි රැස්වීම් තියෙනකොට රක්ෂණ සහතික අවශ්‍යයි. නමුත් අපි තාම අලුත් හින්දා අවුරුදු 5ක් ගියත් යම් තියෙන දුෂ්කරතා නිසා අපිට ඒවා සම්පූර්ණයෙන්ම දැනට ලබා ගන්න බෑ. ඉතින් අපි තියන්නේ මෙල්බර්න් වලටත් වඩා අපි සිඩ්නි වල අපිට ටිකක් ඒක දැන් ඒ කරගන්න අමාරු හින්දා අපි වෙනත් සංවිධානවල යම් අනුග්‍රාහකත්වයේ ලබා ගන්න වෙනවා. අපිත් ඒවත් ලබාගෙන තමයි ඒ දුෂ්කරතා මැද්දේ තමයි අපි මේවා කරන්නේ. නමුත් අර පළවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මුතුහර තෝරගත්තේ? ඉතින් මුතුහර තමයි ඉතින් තෝරගත්ත යුත්තේ. ඉතින් වෙන අපිට වෙන මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නැටුම් ගැයුම් රත්සලත් කිව්වා වගේ කරන්න පුළුවන්. නමුත් අර ළමයින්ගේ ඒ කියන්නේ අර ළමා මානසිකත්වය නැත්තම් අර මුතුහර තුලින් අපේක්ෂා කරන ළමයෙක් වගේ හැදීම ඒ කියන්නේ ශ්‍රී ලාංකික ඒ රාමුව තුල අඩු ගානේ පුළුවන් ප්‍රමාණයකට හදන්න පුළුවන් මේ තේ තමයි මුතුහර. දැන් එකම දේ තමයි ඒ අපි ඉන්න ළමයි දැන්ට නම් එක්කෙනෙක් දෙන්නෙක් කරන්නේ අනික හැම ළමයම සිඩ්නි නුවර ඉපදිලා ඒ හැදිලා වැඩිලා සම්පූර්ණ කාලයම ඉංග්‍රීසි කියන්නේ ගෙදර කතා කරන සිංහල ටික සහ සිංහල පාසලක කතා කරන සතියකට කතා කරන පැය දෙක තුනක කාලේ ඇරෙන්න අනික හැමදේම වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් ඉංග්‍රීසි භාෂාව එක බොහොම හොඳයි එක පැත්තකින්. නමුත් වෙලා තියෙන්නේ නමුත් අපිට ඒ අයව කොහොමද ඒ සිංහල අපේ තියෙන ලාංකික මානසිකත්වයට හැඩගස්සවන්න කියලා ඒක මේ කර ගැනීම තියෙන අභියෝගයට මූණ දෙන්න තියෙන හොඳම තැන තමයි මුතුහර. දැන් මේ මට මෙහෙම ප්‍රශ්නයක් මස්ලා මහත්මිය දැන් ඊතර සිටින දරුවන් සහ අපේ දරුවන් අතර දැන් සම්බන්ධතාව ගොඩනගා ගන්න ඒකනේ මූලික පරමාර්ථය. මේ සම්බන්ධතාව කොහොමද ගොඩනගා ගන්නේ? අපි පැහැදිලිව කියන්න ඕනේ අපේ සම්පූර්ණ මේ සම්බන්ධතාවය ගොඩනැගිලා තියෙන රූපවාහිනිය සහ මුතුහරත් එක්ක ශ්‍රී ලංකා මුතුහරත් සමග.
ඉතින් නිරන්තරයෙන්ම තාක්ෂණය ඔස්සේ අපේ නිෂ්පාදකතුමා අපිත් එක්ක නිරතුරුවම සම්බන්ධ වෙනවා. ඒ වගේම අනිත් නිලධාරී මහත්මින් සම්බන්ධ වෙනවා විශේෂයෙන්ම Skype තුලින්. අපේ සාමාන්‍ය මාසකට සැරයක් අනිවාර්යයෙන්ම දරුවන්ගේ රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමේදී සියලුම දරුවන් එකතු වෙනවා. එතනදී අපේ නිෂ්පාදකතුමා බොහෝ වෙලාවට අපිත් එක්ක Skype තුලින් සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ වෙබ්සයිට් එක තියෙනවා. ඒ වගේම Facebook page එකක් තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම දරුවෝ බොහොම ක්‍රියාශීලීව සම්බන්ධ වෙලා තියෙනවා. වසර 5ක් පුරාවටම දැන් මේ කාර්යයන් සිදු කරමින් පවතිනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ඒ වසර 5 තුළ නම් ලැබෙන ප්‍රතිචාර ඉතාමත්ම අනර්ගයි. නමුත් අපිට දැන් ඒක අපේ ඒ සිඩ්නි මුතුහර ආරම්භ කරනකොට රූපවාහිනී සංස්ථාව සහ මුතුහර ළමා සමාජය අපි කරේ යම්කිසි විශ්වාසයක් තියලා තමයි එක කරේ. අපි හිතන්නේ අපි ඒක සෑහෙන දුරට ඒ විශ්වාසය තියාගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අමතරව දැන් අපි අර වත්සලා කිව්ව දේවට අමතරව අපි අන්‍යෝන්‍ය සහයෝගිතාවය ලබා ගන්න අපි තවත් දේවල් කරනවා. අපි ඔය තියෙන අධ්‍යාපනික වැඩසටහන් වගේ දේවල් පොඩි සුළුසුළුවෙන් ළමයි කියන්නේ කරපුවත් කීපයක් අපි ගෙනල්ලා තියෙනවා. ඒවා මෙහෙ ළමයින්ට ලබා දෙනවා ඔවුන්ට ඒව වෙන ලබා ගන්න. ඒ ඇරෙන්න ලංකාවට එනකොට නිවාඩු කාලයට එහෙම අපේ ළමයින්ට රූපවාහිනී වැඩසටහන් වලට වගේම කියන්නේ මුතුහර වැඩසටහන් වලට වගේම වෙනත් මුතුහර සමාජවල ළමයි එක්ක සහයෝගිතාවක් ලබා ගැනීමට අපි උත්සාහ ලබා දෙනවා. එහෙම තමයි ඒගොල්ලන්ගේ අන්‍යෝන්‍ය සුහදතාවය අපි වර්ධනය කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම කියන්නේ රූපවාහිනී සංස්ථාවෙන් මෙහි ඉන්න මුතුහර සමාජිකින්ට දෙන වරප්‍රසාදයම අපේ දරුවන්ටත් ලබා දීලා තිනවා. නිරන්තරයෙන් මේ කට්ටියගේ නිර්මාණ ඉදිරිපත් කරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ මෙතෙන්දි පිටාර දැන් සම්බන්ධතාවයේ ගොඩනැගීම් පිළිබඳව ඉදිරි තව මාස කිහිපයකින් සිදුවෙන විශේෂ දෙයක් ගැන මේ පහුගිය කාලේ තිබ්බනේ දිදුල්නේ මිනිමුතු ළමා සමාජයේ මේ තරඟය. ඉතින් ඒ තරඟයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් දරුවන් දෙදෙනෙකුට සිඩ්නි නුවර සහ මෙල්බර්න් නුවර සම්පූර්ණ අනුග්‍රහය දක්වලා දින 10ක සංචාරයක් සඳහා වුණ වෙන රැගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒක අර රටවල් දෙකේම දරුවන්ගේ ජාත්‍යන්තර මේ සම්බන්ධතාවයේ ගොඩනැගීමේ එක පියවරක්. හොඳයි. මීට වසර ගණනාවකට ඉහතදී ආරම්භ වුණු මුතුහර ළමා සමාජය අද වන විට ජාත්‍යන්තරේ පුරා විසිරලා තිනවා. ඉතින් මේ පිළිබඳව අපි කතා කරේ ඕස්ට්‍රේලියාවේ මුතුහර ළමා සමාජය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. ඒ පිළිබඳව කතා කරන්න අද අපත් සමග එකතු වුණා. වත්සලා ඉෂ්ටවීර මහත්මියත් සාමප්‍රිය සුමන්සේකර මහතාත්. බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා ඔබ දෙකට සමුදේ.